අපි කලින් වීඩියෝවෙන් අපි ආකේන් යුගයේදී පෘථිවිය ආදි සූපය හැදුන විදියත් ඒ ගැන විද්‍යාඥයෝ පරීක්ෂණාත්මකව පෙන්වන විදියක් ගැන කතා කළා. ඔයාලට මතක ඇති. ඔයා තාම මේ වීඩියෝ බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා මතක් කරන ගමන් අපි අද යන්නේ ඒ ඇති වුණ ආදි සූපයෙන් මතුවෙන පටන්ගත් විශේෂ ඒ වගේම වැදගත් අණු වර්ගයක් ගැන කතා කරන්න. මුල්ම සෛලය ඇති වුණ විදිය කතා කරන්න කලින් අද මේ කතා කරන්න යන අණුව ගැන කතා කරන එක වැදගත් වෙන්නේ. ජීවයක් ගැන ඉඟියක්වත් නැතුව තියෙන මේ ආදි පෘථිවියෙන් තනියෙන් ක්‍රියා කරන්න පුළුවන්. ජීවයට ඕන කරන මූලික ලක්ෂණ එකතු වන ජෛව රසායනික පද්ධති නිර්මාණය වුණ විදිය තේරුම් ගන්න ඒක අපිට උදව්වක් වෙන නිසා. එහෙනම් අපි අද මේ යන්නේ ඒ RNA අණු පිරුණු ලෝකයට. ඉතින් ඒ ඇති වුණ ආදි සූපයේ මේ වෙනකොට විවිධ වර්ගවල කාබනික අකාබනික අණු එකට එකතු වෙන්නත් අලුත් අණු හදන්නත් ඇතැම් ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන්නත් පටන් ගත තත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. හරියට පරීක්ෂණාගාරයක් වගේ. මේ ස්වභාවික පරීක්ෂණාගාරය ඇතුලේ මේ විදිහට ජීවයක් ඇති වුණේ කොහොමද කියලා හොයා බලද්දී අපි අද මේ කතා කරන්න යන RNA අණු හරිම වැදගත්. මොකද මේ විදිහට අණු නිර්මාණය වෙලා විතරක් මදි. ජීවයක් ඇති වෙන්න නම් මේ අණු වලට ජීවී ලක්ෂණ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවී ලක්ෂණ විදියට අපි දන්නවා විද්‍යාවේදී අපිට උගන්වනවා වර්ධනය වෙන්න ඕන, චලනීය වෙන්න ඕන, පෝෂණය ශ්වසනය කරන්න ඕන, අනුවර්තනය වෙන්න වගේම පරිණාමය වෙන්න ඕන, ප්‍රජනනය කරන්න ඕන, නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වාගෙන යන්නත් ඕන වගේම උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නත් ඕන. ඉතින් ඔය කිව්ව ජීවී ලක්ෂණ ඔක්කොම පෙන්වන පද්ධතියක් තමයි සරලවම අපි ජීවී විදියට සැලකන්නේ. ඒ තමයි මේ ජීවය කියන දේ ගැන ලේසියෙන් තේරෙන විදිහට කිව්වොත් ඉන්නේ. හැබැයි ඉතින් NASA ආයතනය වගේ මේ ගැන පරීක්ෂණ කරන ප්‍රධානියෝ ජීවය කියන දේ මීට වඩා හරිම සංකීර්ණ දෙයක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ඒ කොහොම වුණත් මේ අතීත පෘථිවි ආදි සූපේ තවමත් ඒ වගේ තනියෙන් බාහිර බලපෑමක් නැතිව රසායනික ප්‍රතික්‍රියාවලින් ශක්තිය හදාගෙන තමව පවත්වාගෙන යන්න පුළුවන්. Taman ඉන්න පරිසරයත් එක්ක කාලයට අනුව වෙනස් වෙවි අර කිව්ව ජීවී ලක්ෂණ ඔක්කොම පෙන්වන්න පුළුවන්. තනි රසායනික පද්ධතියක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ ගමනේ එක පියවරක් විදිහට තමයි Taman වගේම තව පිටපත් තනියෙන් හදාගන්න පුළුවන්. නැත්නම් අපි විද්‍යාවේදී කියනවා සොයන් ප්‍රතිඵලිත වෙන්න පුළුවන් අණුවක් මේ ආදි සූපේ නැති වෙන පටන් ගන්න එක. ඒ තමයි මේ RNA නැත්නම් රයිබෝනියුක්ලික් ඇසිඩ් කියන කාබනික අණුව. සමහර විට ඔයාලට මේ නම ටිකක් නොහුරු දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේකත් ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ වගේම ජීවය නිර්මාණය කරන්න උදව් වන තව එක විශාල කාබනික අණු ආකාරයක්. මේ ආදි සූපෙන් RNA ඇති වුණු විදිහ කතා කරන්නත් කලින් පොඩ්ඩක් මම මේ නියුක්ලියික් අම්ල කියන්නේ මොනවද කියන ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඒක මෙහෙම ටිකක් විස්තර කරන්නම්. මේ අපි කතා කරන්න යන නියුක්ලියික් අම්ල තමයි අද වෙනකොට ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට සැලකන්නේ. ඒ නිසා තමයි එක පරම්පරාවක ලක්ෂණ ඊළඟ පරම්පරාවට අරගෙන යන්න ඕන විදිහට අපේ ලක්ෂණ ගබඩා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නියුක්ලියික් අම්ල ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒවා තමයි ඩියොක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ් නැත්නම් අපි අහලා තියෙන DNA, රයිබෝනියුක්ලික් ඇසිඩ් නැත්නම් RNA. මේ DNA RNA කියන්නේ විශාල දිගදාම කාබනික අණු. හැබැයි ඉතින් මේවා හදන්න උදව් වුණ පොඩිම කොටස හඳුන්වන්නේ නැත්නම් මේ වගේ තැනුම් එකකේ හඳුන්වන්නේ නියුක්ලියෝටයිඩයක් විදියට. ඔයාලට මේ පේනවා වගේ මෙන්න මේ නියුක්ලියෝටයිඩය ඇත්තටම හැදිලා තියෙන කාණ්ඩ තුනක් එකතු වෙලා. ඒවා තමයි අර කාබනික අකාබනික අණු. මේ වගේ එක් කාණ්ඩයක් සීනි කාණ්ඩයක්, අනෙක් කාණ්ඩය නයිට්‍රජන් මූලික වන භස්ම කාණ්ඩයක් වගේම අනෙක් කාණ්ඩය තමයි ෆොස්ෆේට් අඩංගු කාණ්ඩය. ඉතින් මේ වර්ග තුන එකට බැඳලා තමයි නියුක්ලියෝටයිඩය හදන්නේ. මේ DNA RNA අණු දෙක අතර වෙනස්කම එහෙමත් තියෙනවා. DNA අණුව ගැන කතා කළොත් අපි මෙයාගේ නියුක්ලියෝටයිඩය හදන්න උදව් වෙන සීනි කාණ්ඩය වෙන්නේ ඩියොක්සිරයිබෝස් කියන කාබන් 5ක් තියෙන සීනි කාණ්ඩය. හැබැයි RNA වල රයිබෝස් කියන කාබන් 5ක් තියෙන සීනි කාණ්ඩයක් තමයි මේ සීනි කාණ්ඩය විදිහට වැදගත් වෙන්නේ. ඒ වගේම DNA වල නියුක්ලියෝටයිඩය හදද්දී සම්බන්ධ වෙන නයිට්‍රජනීය භස්ම කාණ්ඩ විදිහට ඇඩෙනින්, ගුවැනින්, සයිටෝසින්, තයමින් කියන කාණ්ඩත් RNA වලදී මේ තයමීන් කියන නයිට්‍රජනීය භස්ම කාණ්ඩය වෙනුවට යුරසිල් කියන වර්ගය තමයි අනිත් ඒවාට අමතරව තියෙන්නේ.
තව වෙනසක් තමයි මේ DNA අණුව කියන්නේ දාම දෙකක් කැඹරුණු ව්‍යුහයක් දරන නැත්නම් අපි කියනවා ද්විත්ව හෙලික්සිය ව්‍යුහයක් තියෙන අණුවක් වුණත් RNA අණුව තනි දාමයක් තියෙන අණුවක්. ඉතින් මේ අණු දෙක අතරින් විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ DNA අණුව ඇති වෙන කලින් මුලින්ම ඇති වුණේ මේ RNA අණුව කියන දේ. DNA කියන්නේ RNA අණුවේ දියුණු වුණු ආකාරයක් කියන දේ තමයි විශ්වාස කරන්නේ. මුල් කාලේ අද වගේ ජීවය ඇති කරන්න තොරතුරු ගබඩා කරගෙන පිටපත් හදන්නත් අනිත් රසායනික ප්‍රතික්‍රියාවලට උදව් වෙනත් මේ ප්‍රාකාරණය අණුව මූලික වුණා වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ආදි පෘථිවියෙන් මේ විදිහට ආදි සූපයේ තුලින් RNA අණුව ඇති වෙන විදිය ගැන. අතීත පෘථිවි වායුගෝලයේ පිරලා තිබුණේ මීතේන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඇමෝනියා වගේ වායු වලින්. මේ වායුගෝලයේ තිබුණු වායු අතරින් මීතේන්, ඇමෝනියා කියන වායු එකට ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් සයනයිඩ් වගේ වායු හැදෙනවා. මේ හයිඩ්‍රජන් සයනයිඩ් වායුව කියන්නේ විෂ වායුවක්. ඒ වුණාට මේ තමයි එදා ජීවය ගොඩනගන්න උදව් වන ප්‍රධාන සාධකයක්. මේ වායුව හැදෙන එකම විදිය ඒක නෙමෙයි. මොකද අතීත පෘථිවි තත්ත්වات එක්ක හිතද්දී ගිනි කඳු පිපිරිලා යද්දී නිදහස් වන කාබන් මොනොක්සයිඩ් වායුව එක්ක හැමත් ඇමෝනියා වායුව ප්‍රතික්‍රියා වෙලා ඒ අවට හයිඩ්‍රජන් සයනයිඩ් හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය වගේ විවිධ ක්‍රමවලට හැදෙන මෙන්න මේ හයිඩ්‍රජන් සයනයිඩ් වැහි ජලයත් එක්ක එකතු වෙලා පොළොවට එකතු වෙන්න පටන් ගන්නවා. අර මුහුදු පාත්ලේ තිබුණු ජලතාප මංකඩ විවර වටේට හැමත් කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියා වායු ප්‍රතික්‍රියා වෙද්දී මෙන්න මේ හයිඩ්‍රජන් සයනයිඩ් අණු හැදිලා ඒවත් අර ජල තටාකවලට එකතු වෙන පටන් ගන්නවා. ඉතින් දැන් තමයි මේ කතාවේ වැදගත්ම කොටස. මොකද මේ හයිඩ්‍රජන් සයනයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙද්දී ඒකෙන් හැදෙන ගන්න එක එක වර්ගවල අණු ආයෙත් ප්‍රතික්‍රියාවට ලක් වෙලා තව අණු වර්ග හදන්න ගන්නවා. මේ අතරේ තියෙනවා ග්ලයිකොනයිට්‍රයිල්, ඇමයිනොනයිට්‍රයිල්, ඩයඇමයිනොනයිට්‍රයිල් වගේ අලුත් අණු වර්ග. මෙන්න මේ ඇති වෙන අණු හරිම ප්‍රතික්‍රියාශීලී. ඒවා ඉබේම ප්‍රතික්‍රියාවලට ලක් වෙලා RNA වල තැනුම් එකක නැත්නම් නියුක්ලියෝටයිඩ් හදන්න උදව් වෙන ඇඩිනීන්, ගුවැනීන් කියන නයිට්‍රජනීය භස්ම වර්ග හදන්න පටන් ගන්නවා. ඉතින් දැන් මෙන්න මේ ආදි සූපේ කාබනික සීනි අණු විතරක් නෙමෙයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩත් හැදිලායි තියෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ හයිඩ්‍රජන් සයනයිඩ් ජලය දියුණුවහම ඒ මගින් අර ආදි සූපයේ ඇති වෙලා තිබුණ පෙන්ටෝස සීනි කාණ්ඩ ඉක්මනට කැඩලා බිඳලා යන වේගය අඩු කරන්න පුළුවන්. දැන් නියුක්ලියෝටයිඩ් හදන්න ඕන කරන සීනි කාණ්ඩය, භස්ම කාණ්ඩය කියන ආකාර දෙකම මේ වෙනකොට මේ ආදි සූපේ තියෙනවා. පොස්පේට් කාණ්ඩයේ නිර්මාණය වෙද්දිත් මෙන්න මේ හයිඩ්‍රජන් සයනයිඩ් ජලය දිය වෙලා තියෙන එක උදව්වක් වෙනවා. මොකද ගිනි කඳු පිපිරිලා නිකුත් වෙන ලාවා වලින් හරි khනිජ එකතු වෙලා හැදෙන පාෂාණ වලින් වගේම ග්‍රහක වලින් අරන් එන ෆොස්ෆරස් සහිත සංයෝග වලින් ක්‍රියාකාරී පොස්පේට් කාණ්ඩය හදන්නත් ඒවා එකට එකතු කරගෙන නියුක්ලියෝටයිඩය හදා ගන්නත් මේ හයිඩ්‍රජන් සයනයිඩ් ජලය දිය වෙලා තියෙන නිසා පුළුවන්කමක් ලැබෙනවා. මේ කියව ක්‍රියාවලියෙන් නියුක්ලියෝටයිඩයක් හැදිලා ඒවා කීපයක් එකතු වෙලා කෙටිදාම RNA අණු හදාගන්න පුළුවන් කියලා 2009 අවුරුද්දේදී ජොන් සදර්ලන්ඩ් කියන විද්‍යාඥයාතුරු පිරිසකට පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔවුන්ට අනුව මෙන්න මේ හයිඩ්‍රජන් සයනයිඩ් නිසා ඇතිවෙන අණු වලින් අතීත වායුගෝල තත්ත්ව එකතු කරගෙන RNA දාම හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය පිළිගන්න අකමැති විද්‍යාඥයොත් මේකේ තියෙන දුර්වලතා පිළිබඳව පෙන්වලා දීලා තියෙනවා. මොකද මේ විදිහට පරීක්ෂණාගාරයක අවශ්‍ය තත්ත්ව ලබා දීලා මේ පරීක්ෂණය කළත් ආදි පෘථිවියේ ස්වභාවිකව මේ වගේ ක්‍රියාවලියක් වෙන්න විශාල කාලයක් යන්න පුළුවන් වගේම ඒක ඒ විදිහට නොවේ තියෙනවනත් පුළුවන් කියන දේ තමයි යාලා තර්ක කරන්නේ. හැබැයි ඉතින් අපිට හිතන්න පුළුවන් කාලයත් එක්ක හිමින් පෘථිවි පරිසරය තුළම ජීවය ගොඩනගෙන ඕන කරන සාධක හැදුනා වෙන්න පුළුවන් කියන දේත්. ඒ වගේම RNA අණුව ටික කාලයත් එක්ක වෙනස් වෙලා ඒක DNA බවට වැඩි දියුණු වුණා වෙන්නත් පුළුවන්. මොකද සබාදහම අපි හිතනවට වඩා පුදුමාකාරයි. මිනිසා කියන්නේ සබාදහම එක නිර්මාණයක් නිසා මේ ජීවය ස්වභාවිකව ඇති නොවන කියන සමහර වෙලාවට අපහසුයි නේද? ඒ අපිට හිතෙන විදිය. ඔයාලටත් ඇති එක අදහස්. පහලින් ඔයාලට පුළුවන් අපිත් එක්ක ඒ අදහස් බෙදා ගන්න. ඉතින් අදට අපි නවතින්නේ මේ RNA අණු පිරුණු ආදි පෘථිවිය තුළින් ජීවය ඇති වුණේ කොහොමද කියලා ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් මෙතකම් අදට අපි ගිහින් එන්නම්.